මේ ගාන ළමයි ගොඩක් හොඳ ගානක්. ගොඩක් ළමයි මේ ගාන වරද්දන්නත් ඇති. 16 වෙනි ගානේ ඔයාට දීලා තියෙනවා ශීඝ්‍රතා නියමය. වේග නියමය දුන්නට පස්සේ දැන් ඔයාට කියනවනේ එක පියවරක් වේගෙන් සිද්ධ වෙනවා අනෙත් පියවර හිමීට සිද්ධ වෙනවා. දැන් ළමයි හිමීට සිද්ධ වෙන පියවර. එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය වැඩිම පියවර අරගෙන තමයි අපි ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්නේ. දැන් ඔයාලා මේ දීලා තියෙන ශීඝ්‍රතා ප්‍රකාශනයේ මේකනේ. දීලා තියෙන ශීඝ්‍රතා ප්‍රකාශනයේ දිහා බලපුවාම ළමයි ඔයා දන්නවා ස්ටොයිකියෝමිතිය අරගෙන තමයි ළමයි බහුපියවර ප්‍රතික්‍රියාවක් ගත්තාම මේ බහුපියවර ප්‍රතික්‍රියාවක සෙමෙන්ම සිදුවන පියවර කියලා කියන්නේ එයාගේ ස්ටොයිකියෝමිතිය අරගෙන තමයි අපි මේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්නේ. එහෙනම් ඔයාට මේ සෙමෙන්ම සිදුවන පියවර මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් නේද ළමයි? මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් නේද? ඇයි? හයිඩ්‍රජන් ප්‍රතික්‍රියකයක් විදිහට මෙතන එහෙනම් ස්ටොයිකියෝමිතිය 1යි. මෙතන 2 හින්දා මෙයා ළමයි 2යි. වැඩේ පැහැදිලිද? එහෙනම් මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. දැන් මේගොල්ලෝ කියනවා පියවර 2යි තියෙන්නේ කියලා. එහෙනම් අපිට අනෙක් පියවර ගැන හිතන්න පුළුවන් නේද? මෙතන හැදෙන මෙන්න මේ අතරමැදියේ තියෙනවනේ 2යි කියන එක සමස්ත ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අවසාන ප්‍රතික්‍රියාවේදී කැපිලා යනවා. එහෙනම් අවසාන ප්‍රතික්‍රියාවේ කැපිලා යන්න නම් එහෙනම් මුලින් සිද්ධ වෙන ළමයි වේගවත් පියවරේ දකුණු පැත්තේ මේ 2යි ඉන්න ඕන. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා එකතු කරද්දී. ඒත් එක්කම අවසාන සමස්ත ප්‍රතික්‍රියාවේ I2 ඉන්න හින්දා මෙයා මේ පැත්තේ I2 ස්වරූපයෙන් තමයි ඉන්න ඕන. එහෙනම් ඔයාලා මේක සමතුලිත පියවරක් කියලාත් කියනවා. මේක සමතුලිත පියවරක් කියපු හින්දා ඔයාලට ටග් ගාලා ගන්න පුළුවන් ළමයි මෙන්න මේ ආකාරයට පළවන පියවර. එතකොට පළවන පියවර මේ ආකාරයට ගත්තාම ළමයි ඔයාට මේ සමතුලිතතාවය සඳහා KC ලියන්න පුළුවන් නේද? මේ විදිහට KC ලියුවාට පස්සේ ඔයාට පුළුවන් නේද මෙන්න මෙයාව උක්ත කරන්න? I වර්ගය කියන එක. I වල දෙවන බලය කියන එක. එතකොට දැන් අපිට පුළුවන් මේ දීලා තියෙන මේ ශීඝ්‍රතා ප්‍රකාශනයේ මෙතන I වල වර්ගය වෙනුවට දෙවන බලය වෙනුවට මෙන්න මෙයා වෙනුවට මේ දෙන්නගේ ගුණිතය දාන්න. එහෙනම් KC වරක් I2. වැඩේ පැහැදිලිද? KC වරක් I2. එතකොට ළමයි මෙතෙන්ට KC වරක් I2 දැම්මට පස්සේ K dash එනවා. K dash ඊට පස්සේ හයිඩ්‍රජන් එනවා. ඊගාවට KC වරක් I2 එනවා. ඔයා දන්නව ළමයි මෙතන K dash වරක් KC කියලා කියන්නේ මේකත් නියතයක්. එහෙනම් නියතයක් වරක් H2 I2 මේක එන්නේ දෙන්නගෙම පළවන බලය. එහෙමනම් උත්තරේ අංක 1 විදිහට පිළිගන්න පුළුවන් ගොඩාක් වැදගත් ගානක්. හරියටම තර්කය මෙහෙවන්න ඕන ගානක්. මේකත් ළමයි සම්පත් පොතේ තියෙන නෝට් එකෙන් මහපු ගානක් විදිහට ගන්න පුළුවන්. සම්පත් පොතේ මේක පැහැදිලිව දක්වලා තියෙනවා. එහෙනම් පිළිතුරු අංක 1.